welcome to my YouTube channel. ඉතින් ඔන්න මම ආයෙමත් වීඩියෝ එකක් කරන් ආවා. හැබැයි මේ වීඩියෝ එකත් ටිකක් නෙවෙයි ගොඩාක් පරණ වීඩියෝ එකක්. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙන නිසා මම චුට්ටක් බැලුවා මොනවද ඩිලීට් කරන්න ඕනද වීඩියෝස් කියලා. ඉතින් ඔය අතරේ මම මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික දැක්කා. මට අමතක වෙලා තිබුණ කොහෙවත් අප්ලෝඩ් කරන්න බැරි වෙච්ච වීඩියෝස් ටිකක්. ඉතින් මම කියන්නම්කෝ අපි මේ ඔක්කොමලා කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ සකුරා බලන්න. සින්ජුකුවල තියෙන ගුයෝෙන් නැෂනල් ගාඩන් කියන පාක් එකට තමයි අපිව මේ අක්කිලා එකගෙන යන්නේ. විශේෂයෙන්ම සකුරා මල් වලින් ලස්සන වෙලා තියෙනවා කියලා මට අක්කි කිව්වා. ඉතින් අපි ට්‍රේන් එකේ ඇවිල්ලා මෙන්න මෙතනින් ශින්ජුකු වලින් බැහැලා මේ අපි ඇවිදගෙන යන්නේ ගාඩන් එක පටන් ගන්න තැනට. ඉතින් ගොඩාක් ජපනීස් අය වගේම වෙනත් රටවල් වලින් ජපන් රට බලන්න එන ගොඩාක් විදේශිකයන් මෙන්න මේ ගාඩන් එක බලන්න එන්න අමතක කරන්නේ නැහැ. විශේෂයෙන් මේ කාලේට විදේශිකයන් එන්නේ සකුරා බලන්නනේ. ඉතින් සකුරා බලන්න හොඳම ගාඩන් එකක් තමයි මෙන්න මේ අපි ගියපු ගියෝෙන් නැෂනල් ගාඩන් එක. ඉතින් අපි ගියපු වෙලේ ඉඳන් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න අමතක කරේ නෑ. ඒ වගේම අපිට පේන අර ටවර් එකත් එතනට ගියාම අපිට දකින්න ලැබුණ මේන්ම අයිකන් එකක්. ඉතින් පොඩි අයට නම් මේ ගාඩන් එකට ගිය වෙලේ ඉඳන් හරිම නිදහස් එහෙදුනෝ මෙහෙදුනෝ ප්ලේ කරනවා. ඉතින් ඒගොල්ලන් අල්ලගෙන ෆොටෝස් ගන්නත් හරිම ආසාවෙන් හිටියේ. මොකද හරිම ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් හරිම ලස්සන පරිසරයක් තමයි මෙතන තිබ්බේ. කොහේ බැලුවත් හරිම ලස්සනයි. මල් වලින් පිරීලා, ගස් වලින් පිරීලා. ඉතින් ඒ වගේම හරිම පිරිසිදුවට තිබ්බා. හැම තැනම කිසිම කොළ කෑල්ලක්වත් නැති විදියට පේන බලන හැම තැනම හරිම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ අපේ බබාට නම් චුට්ටක් තොයිමතේ හිටියේ පොඩ්ඩක් කරදර කරන්නත් පටන් ගත්තා. ඉතින් මේ සකුරා මල් ජාතිත් ගොඩාක් තියෙනවලු. අපිට හැට බැලුවමත් වෙනස් ජාතියේ සකුරා මල් පේන්න තියෙනවානේ. රෝස පාට, සුදු පාට, ඒ වගේම ඒවයි පෙතිත් පිහිටලා තියෙන විදියවල් වෙනස්. ඒ කියන්නේ සකුරා ජාති 600කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි ඇවිදගෙන යනකොට සකුරා මල් විතරක් නෙමේ මෙන්න මේ විදියට ලස්සනට පාපු ගස් කොළන් ගොඩාක් අපිට පේන්න තියෙනවා. ඉතින් මම දැකපු ලස්සනම දෙයක් තමයි මේගොල්ලන් මේවා මාරව ලස්සනට මේන්ටේන් කරනවා. ඉතින් දැන් නම් අපිට මුළු ගාඩන් එකේම ඇවිදලා කකුල් දෙකත් රිදෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හැමෝම හිටියේ හරිම බඩගින්නක. ඉතින් ගාඩන් එක බලලා ඉවරුණාට පස්සේ අපි ගියා කෑම කන්න. අක්කයි අයියයි කිව්වා ඒ දෙන්නා කන්න ගියපු හොඳ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා කියලා. ඒකේ බුෆේ තමයි තියෙනවා කියලා කිව්වා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කෑමක් තිබුණේ. ඉතින් අපි හිතේ හැටියට මේ කෑම බීම බෙදාගෙන කාලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් බලන්නකො මම බඩගින්නේ වීඩියෝ කරලා තියෙන විදිය. ඉතින් අපි කෑම බීමත් කාලා එහෙම්ම ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ඉතින් එතකන් ඔයාලට බයි බයි.